ඔබ දැනගෙන හිටියද අපි හැමෝම ජීවත් වන්නේ මේ එකම ලෝකයක නෙමෙයි අපේම විඥාණය විසින් මවාගත් පුද්ගලික ලෝක බිලියන ගණනක කියලා. අපේ සිත ඇතුලේ තියෙන මේ මෝහය නිසා අපි වෙනස් වන දේ ස්ථිරයි කියලා ගන්නවා. දුක් සහගත දේ සැපයි කියලා ගන්නවා. මේ වැරදි දෘෂ්ටිය හෙවත් සක්කාය දිට්ඨිය අපිට ලෝකය ඇත්තක් වගේ පෙන්නනවා. බුදුදහමේ මේකට දෙන ප්‍රධාන පිළිතුර තමයි අවිජ්ජා හෙවත් නොදැනුවත්කම. තොරතුරු නොදැනීම නොවේ. මේක හරියට උපතින්ම ඇසේ සුද තියෙන කෙනෙක් ලෝකය දිහා බලනවා වගේ වැඩක්. එයාට හැමදේම පේන්නේ මේ බොඳ වුණ රූප වගේ. එයා හිතන්නේ ලෝකය කියන්නේ ඔන්න ඔය බොඳ වුණ රූප ටික විතරයි කියලා. ඇයි බහුතරයකට මේක තේරෙන්නේ නැත්තේ කියලා දැන් ඔබට පැහැදිලි නේද? මොකද අපි හැමෝම ඉන්නේ මේ මායාකාරී සිනමා ශාලාව ඇතුළ වාඩි වෙලා. ඒකේ රූප වලට hina වෙමින් අඬමින්. ඒකෙන් නැගිටලා මේ ප්‍රොජෙක්ට් එක දිහා බලන්න උත්සාහ කරන්නේ ඊටමත් කලාතුරකින් කෙනෙක් විතරයි. ඔබ මේ දකින අහස, පොළව, තරු, මන්දාකිණි මේ සියල්ල පවතින්නේ ඔබේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස තුළ. ඔබ නින්දට ගියාම හෝ සිහි නැති වූ විට ඒ මොහොතේ ඔබට ලෝකයක් තියනවද? නැහැ නේද? ලෝකයේ උපදින්නේ ඔබේ විඥාණය බාහිර අරමුණක් සමග ගැටෙන මොහොතේදී පමණයි. සරලව කිව්වොත් ඔබ නොබලන විට ලෝකය පවතින්නේ හුතු ශක්ති සම්භාවිතාවයක් ලෙසම විතරයි. ඔබ බලන විට ඔබේ මනස විසින් එය රූපයක් ලෙස ගණ කරනවා. මේ අභිධර්මයේන චිත්ත වීති ක්‍රියාවලියට බොහෝ සෙයින් සමානයි. රූපයක් ඇස ගැටුණු සැනින් සිතේ ඇතිවන මේ වේගවත් සිතුවිලි පරම්පරාව මගින් තමයි මේ බාහිර ලෝකය කියන මායාව ගොඩනැගෙන්නේ. ඔබ හිතනවා මේ බාහිර ලෝකය ඔබට වඩා වෙනස් දෙයක් කියලා. නමුත් බුදුදහමේන මේ පටිච්ච සමුප්පාදය කියන්නේ මේ දෙකේම අන්තර් සම්බන්ධතාවයක්. බුදුන් වහන්සේ දේශනා කරේ බාහිර ලෝකය පවතින විට නෙවෙයි. බාහිර ලෝකය තුල අප දකින අර්ථය අපේ නිර්මාණයක් කියලා. සරලව කිව්වොත් බාහිර ලෝකය ශක්ති සහ පරමාණු. ඒ කියන්නේ සතර මහා භූත සමූහයක්. ඒ ශක්තියින් ඔබගේ ඉන්ද්‍රියන් සමග ගැටිලා මනස තුල අර්ථකථනය වන ආකාරය එනම් මේ මායාව. මේ බුදුදහමට අනුව ලෝකය කියන්නේ බාහිරව පවතින ඝන වස්තුවක් නෙවෙයි. ඔබේ සිත විසින් කරන නිර්මාණයක් කියලා දැන් පැහැදිලි නේද? ඔබට පින්සාර බක් පොහෝ දිනයක් වේවා. තෙරුවන් සරණයි.